සුබ දවසක් හැමෝටම. බබාට අමතර ආහාර පටන් ගත්තට පස්සේ දෙමව්පිය විදිහට පොදුවේ තියෙන තවත් ලොකු ගැටලුවක් තමා පුංචි පැටියාගේ බර ක්‍රමානුකූලව වැඩි වෙනවද කියන එක. ඒ වගේම බබාට දෙන කෑමවලට රසය වගේම ගුණ එකතු කරන්නේ කොහොමද කියලාත් අපි නිතරම හිතනවා. අද අපි කතා කරන්නේ බබාලගේ කෑම වේලට නිතරම එකතු කරන බටර් ගැන. බටර් බබාට දෙන්න හොඳද? ඒකෙන් ලැබෙන පෝෂණය මොකක්ද? බර වැඩි වෙන්න බටර් උදව් වෙනවද? මේ හැමදේම අද අපි වීඩියෝ එකකින් කතා කරමු. අපි මුලින්ම බලමු කවදා ඉඳන්ද බටර් දෙන්න පුළුවන් කියලා. සාමාන්‍යයෙන් බබාට ආහාර හඳුන්වා දෙන මාස 6න් පස්සේ ඕනම වෙලාවක බටර් ස්වල්පයක් ආහාරයට එකතු කරන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න බබාට මුලින්ම ආහාර හඳුන්වා දෙන සති 2-3ේදී නෙමෙයි බබා ආහාරවලට හුරු වුණාට පස්සේ බටර් ටිකක් දෙන එක තමයි වඩාත් සුදුසු. දැන් අපි බලමු ඇයි බටර් දෙන්න ඕනේ කියලා. මෙන්න මේවා තමයි ප්‍රධාන වාසි. පළවෙනි කාරණය තමයි බටර් වල තියෙන මේදේ සහ කොලෙස්ටරෝල් බබාගේ මොළයේ සහ ස්නායු පද්ධතිය වර්ධනයට ගොඩාක් වැදගත් වීම. දෙවෙනි කරුණ විටමින් A, D, E සහ K වැනි මේදයේ දිය වෙන විටමින් ශරීරයට උරා ගන්න බටර් උදව් වීම. තුන්වෙනි වාසිය තමයි බර අඩු බබාලට අමතර කැලරි ප්‍රමාණයක් ලබා දෙන්න බටර් කදිම ආහාරයක් වීම. හතරවෙනි වාසිය ස්වභාවික බටර් වල තියෙන සංයෝග මගින් බඩවැල් වල ක්‍රියාකාරීත්වයට යම් සහයෝගයක් ලැබීම. බටර් ගුණයි කිව්වට ඕනම දෙයක් ඕනට වඩා ඕනෙම නෑනේ. මෙන්න මේ කරුණු ගැන අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න. වෙළඳපොලේ තියෙන සාමාන්‍ය බටර් වල ලුණු ගොඩාක් තියෙනවානේ. බබාලගේ වකුගඩු වලට ලුණු අගුණ නිසා හැම වෙලාවෙම අන්සෝල්ටඩ් බටර් කියන්නේ ලුණු රහිත බටර් තෝරගන්න. දිනකට තේ හැන්දක ප්‍රමාණය ප්‍රමාණවත්. ඕනවට වඩා දෙන එකෙන් බබාට බඩේ අමාරුව හෝ පාචනය ඇති වෙන්න පුළුවන්. මාගරින් සහ බටර් කියන්නේ දෙකක්. මාගරින් වල තියෙන ට්‍රාන්ස් මේදේ බබාලට කිසිසේත්ම ගුණ නැහැ. ඒ නිසා හැමතිස්සෙම ස්වභාවික කිරි වලින් හදපු බටර්ම තෝරගන්න. බබාට කිරි ආශ්‍රිත නිෂ්පාදන වලට ආසාත්මිකතාවයක් තියෙනවද කියලා බලන්න. එහෙම ආසාත්මිකතාවයක් තියෙනවා නම් බටර් දෙන්න කලින් ගොඩාක් සැලකිලිමත් වෙන්න. ඉතින් අවසාන වශයෙන් කියන්න තියෙන්නේ බබාට දෙන බත් එකට, එළවලු පියුරියකට, ඒ වගේම සුප් එකට හරි ලුණු රහිත බටර් ස්වල්පයක් එකතු කරන එක ඉතාම ගුණදායකයි. ඒකෙන් කෑමවල රසයත් වැඩි වෙනවා. ඒ වගේම බබා කැමැත්තෙනොත් කෑම කනවා. හැබැයි හැමදේම වගේ බටර් දීමත් සීමාවකට අනුව කරන්න ඕනේ කියලා මතක තියාගන්න. මේ වීඩියෝ එක වැදගත් කියලා හිතෙනවා නම් තවත් අම්මලාට බලන්න ෂෙයා කරන්න. ලයික් එකක් දාන්නත් අමතක කරන්න එපා. එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. ගිහින් එන්නම්. හැමෝටම සුබ දවසක්.